අයිබෝන් මම අද ඇත්තටම කතා කරන්න හදන්නේ මේ කොහොමද ඔයාගේ බර අඩු කරගන්නේ කියලා. මම කිලෝ 10ක් අඩු කරගත්තා. මම හිතනවා ඒ ක්‍රමය ඔබ මටම කියලා දුන්නොත් හොඳයි කියලා. එකක් තමයි ඇත්තටම බර අඩු කරගන්න නම් මට කිලෝ 95ක් තිබුණා. දැන් ඒක 80 දක්වා අඩු කරගත්තා. බර අඩු කරගන්න ඇත්තටම ඕන අපේ කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්නේ කියන්නේ කන එක අඩු කරන්න ඕන. කන එක අඩු කරන්න ඕන. කන එක ගුණාත්මක දේවල් වලින් කන්න ඕන. උදාහරණයක් වශයෙන් ඇත්තටම අපි කාබෝහයිඩ්‍රේට්, බත්, පාන්, ඒ කියන්නේ සීනි වර්ග, බිස්කට් ඒ වගේ දේවල්. ෂෝට් ඉට්ස් කෝගේ අඩියරයක් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒකට ඒවා කෑම පුළුවන් තරම් සීමා කරන්න ඕන. ඒ කියන්නේ තාම අඩු ප්‍රමාණයක් ගන්න. බත් උනක් ගත්තොත් දැන් බත් පිඟානකට එළවලු පොඩ්ඩක් දාගෙන අපි කන්නේ එහෙම නැතුව බත් පොඩ්ඩක් බෙදාගෙන එළවලු පොඩ්ඩක් ටිකකට කමන එළවලු උනත් ඕනට වැඩි ගන්න ඕනේ. හැබැයි ප්‍රෝටීන් සහිත බිත්තර, මස්, මාළු මේවා මේ වැඩිපුර ගත්තට ප්‍රශ්නයක් නෑ ඇත්තට. ඒත් ඒ වගේම කැලරි එනවා. මේදෙත් කැලරි එනවා. ඒකින්ද කැලරි ප්‍රමාණය අඩු කරගන්න තමයි. ඒතකොට ඇත්තටම ඒකට මම කරන පිළිවෙත තමයි රැටයි දවල්ට විතරයි කන්නේ උදේට කන්නේ නැහැ. පැය 14ක් 15ක් ෆාස්ටිං ඉන්නවා. ඒ ටිකේ වතුර විතරයි බොන්නේ. ඒ වගේම හොඳට ව්‍යායාම කරනවා. සතියට දවස් 3ක් අඩුම ගානේ කිලෝමීටර් 6 වෙකින් ඇවිදිනවා. ඉතින් කැලරි සාමාන්‍යයෙන් දවසකට ඇවිදින දවසට 300ක් 400ක් විතර වැය කරනවා. එතකොට ඒකට අමතරව ඇත්තටම අපි පැන්බීම වර්ග ඒ වගේ දේවල් පුළුවන් තරම් අඩු කරගන්න. අඩු කරන්නේ නවත්තන්න ඕන. ඒ වගේම ඇල්කොහොල් ගන්න අයට ඇල්කොහොල් වල බියර් මේ වගේනුත් ඒ වගේ කැලරි තමයි එන්නේ. ඒකට වැඩිපුර ප්‍රමාණයක් ගන්නවා නම් ඒ වනුත් කැලරි එනවා. එතකොට ඒ ටිකත් අපේ ඇඟට එනවා. ඒවා මේ පුළුවන් තරම් අඩු කරන්න ඕන. මේ අඩු කරොත් තමයි අපිට අනිත් එක තමයි ව්‍යායාම කරද්දී මේ ඒක තැනක් නෑ වෙලාවක් නෑ එහෙම ඉන්න එපා. ඔය ඉන්න තැන ව්‍යායාම කරන්න පුළුවන් ඕන තරම් ව්‍යායාම තියෙනවා. YouTube එක බලමු එක විශේෂයෙන් ජපානයේ වයසක අය ගොඩක් අනුගමනය කරන ක්‍රම තියෙනවා. මොකද ඒ කට්ටිය සාමාන්‍යයෙන් ලයිෆ් එක්ස්පෙක්ටන්සි ඒ කියන්නේ කෙනෙක් ඉපදුනොත් එයාගේ ඇවරේජ් එයා ජීවත් වෙනවා අවුරුදු 80කට 82ක විතර. සමහර ගොඩක් අය ඉන්නවා 100ට වැඩි අය. අය මේ අත මේ කට්ටියගේ ශරීරය තාම කුඩා විදියට තියාගෙන ඉන්නවා. බර ගොඩක් අඩුයි. බර අඩුවෙන් තියාගෙන ඉන්නවා. ඒ වගේම උන් ක්‍රියාශීලී. කොයි වෙලාවකවත් හැමතිස්සෙම මොනවා හරි ඇවිදිනවා, ව්‍යායාම කරනවා, වැඩේ යෙදෙනවා. ඒ වගේ මේ වෙනතොට මානසික තත්ත්වයත් හොඳ තත්ත්වෙ තියෙනවා. ඉතින් මේ අනිත් එක ඇත්තටම අපිට මේ බර අඩු කරගන්නවයි කියන එකට බර අඩු කරාම මොකද අපි බර අඩු කරගන්නේ? ඔය තිබිච්ච දේක නෑ බර අඩු කරගන්න ප්‍රධාන හේතුව තමයි බර වැඩි වුණාම එන බොනොන් රෝග කියන්නේ අපේ දියවැඩියාව, හෘදය රෝග, ප්‍රෙෂර් එක. මේවාට ඇති වෙන රිස්පෙක්ට් එකක් ඒක. ඒකින්ද ඒක අනිවාර්යයෙන්ම මේ රිස්පෙක්ට් එක මගහරව ගන්න නම් ඒවා බර පාලනය කළාම ගොඩක් වෙලාවට අර රෝග දියවැඩියාව හයිපර්ටෙන්ෂන් ඒ වගේ දේවල් ඒ වගේ මරණය ළඟා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සංකූලතා ඇති වෙලා දුක් විඳින්න වෙන තත්ත්වයන් මේවා කරගන්න අඩු කරගන්න ප්‍රයෝජන වෙනවා මේ බර අඩු කර ගැනීම. ඒ කියන්නේ අපි BMI කියලා කියන්නේ ඇත්තටම මේ උසයි බර අතර අනුපාතය ඒක 23ට වඩා අඩුවෙන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හෙල්දි කියලා කියන්න පුළුවන්. 23ට වැඩි වෙනවා නම් සමහරක් වෙලාවට ඕවර්වේට් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම උස සෙන්ටිමීටර් වලින් අරගෙන බර කිලෝ වලින් අඩු කරා ඒක චක්‍රයක් තියෙන. ඒක මේ කරගත්තම ඔයාලට වගේ BMI එක බලා ගන්න පුළුවන්. BMI එක 23ට අඩුවෙන් තියාගන්න නම් හොඳයි. 27ට 26ට විතරට වැඩි වුණොත් ඒක ඔබීස් ඒ කියන්නේ තරබාරු කියලා කියනවා. ඕවර්වේට් නේ තරබාරු තත්ත්වයට. ඒකෙන්ද තව එක රිස්ක් එක එන්න වැඩි වෙනවා.
අනිත් එක ඒතර ක්‍රියාශීලී බවත් අඩු වෙනවා මේ එහෙම මේ බර වැඩි වුණාම BMI එක වැඩි වුණාම. ඉතින් BMI එක අඩු කරගන්න එක ඒතර කෑම කාබෝහයිඩ්‍රේට් අඩු කරන එක පුළුවන් නම් පැය 12ක් හරි 17ක් හරි ෆාස්ට් වෙන්න පුළුවන් තරම් වැඩිපුර වතුර බොන එක. ඒ වගේම ව්‍යායාම කරන එක සතියට අඩු ගන්න දවස් 3ක්වත් මිනිත්තු 150ක්වත් ව්‍යායාම කරන්න විවිධ ව්‍යායාම තියෙනවා. දුවන්න පුළුවන් වයස අඩු කට්ටියට ඒ වගේම ඇවිදින්න පුළුවන් වයස වැඩි කට්ටියට ඒ වගේම තව ඩිප්ස් ගන්න පුළුවන් ස්කොටින් වගේ කියන්නේ අපි ඒ වගේ යන ගහ ගන්නවා කියන එකත් පුළුවන්. ඒ වගේ දේවල් කරලා මේ දැන් අපි ප්ලෑන් කරන්න ඕනේ ඉස්සරහට දැන් ලංකාවේ පිරිමි කෙනෙකුගේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක ඒ කියන්නේ කෙනෙක් ඉපදුනොත් එයා අවුරුදු 74ක් 73ක් ජීවත් වෙනවා. ගෑනු කෙනෙක් නම් 77ක් 78ක් ජීවත් වෙනවා. තව අවුරුදු 10ක් විතර 10ක් විතරනට ඒක 80 85 වෙනවා. එතකොට 80ක් පන්නලා ජීවත් වෙන්න අපි සැලසුම් කරන්න ඕනේ. ඉස්සර අපි සැලසුම් කරේ රිටයර් වෙනකන් විතරයි. දැන් 60න් රිටයර් වුණාට පස්සේ තව අවුරුදු 20ක් විතර ඔයා ජීවත් වෙන්න ඕනේ. ඒකින්ද රිටයර් වෙනාට පස්සෙත් ප්ලෑන් කරගන්න ඕන කොහොමද මම මගේ සෞඛ්‍ය ආරක්ෂා කරගෙන මේ දිගටම මේකට තමන් තමයි ඒක තමන් මේ ගැන ඉගෙන ගන්න තමන් මේ ගැන දැනුම ගන්න වෛද්‍යවරුන් අහන්න වෛද්‍යවරයෙක් හම්බ වෙන්න මා 3-4 සැරයක් මේ ප්‍රෙෂර් දිය පීඩනය එතකොට බ්ලඩ් සුගර් ප්‍රමාණය කැපිටල් සීනි ප්‍රමාණය කොලෙස්ටරෝල් ප්‍රමාණය ඒවා මැනගන්න. සමහරකට ඇයට ප්‍රශ්න නැති කට්ටිය ඉන්නවා නම් අවුරුද්දකට සැරයක් කරත් ඇති. වයස වැඩි වෙන්න ඒක ඉක්මනට කරාම හොඳයි. ඉතින් එහෙම තමයි අතන අපිට මේ දැන් ජීවිතේ ප්ලෑන් කරන්න රිටයර් වුණාට පස්සෙත් අවුරුදු 20ක් 30ක් ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ 60න් රිටයර් වුණාම ඔයා ගෙදර ඉන්න එපා. මොකක් හරි රස්සාවක් කරන්න. දැන් මම උදාහරණයක් වශයෙන් රස්සාවල් රිටයර් වෙලත් රස්සාවල් කරා. ඊට පස්සේ දැන් ආපහු මම මගේ වෘත්තියට ආවා වෛද්‍යවරයෙක් විදිහට මම සේවය කරනවා දැන්. මගේ පෞද්ගලික මේකප් පටන් අරගෙන ඒ වගේ ඔබත් ඒ සැලසුම් කරන්න. මොකද දැන් රිටයර් වුණාම ඉස්සර නම් අවුරුදු 5න් දැන් මැරිලා යනවා. දැන් එහෙම නැහැ. අවුරුදු 15ක් 20ක් ජීවත් වෙන්න වෙනවා. සමහරක් වෙලාවට ඊටත් වඩා වැඩි වෙනවා. සමහරක් 30ක් විතර ජීවත් වෙනවා. එතකොට ඒක ඔයාට ඔයාගේ අත්දැකීම් ඒවා සහිතව ජීවත් වෙන්න පුළුවන් කාල සීමාවක් තියෙනවා. අන්න ඒක ගැන හිතලා හොඳ සෞඛ්‍ය ජීවිතයක් ගත කරමු. සතුටින් ඉන්න. කෑම පාලනය කරගමු, ව්‍යායාම කරමු, heart attack වලින් වැළකී සිටිමු, ප්‍රෙෂර් එක අඩු කරගමු, දියවැඩියාව අඩු කරගමු. එහෙම ඉඳගෙන අපි ජීවත් වෙමු. මොකද එන්න දැන් අපේ උපත් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ රටේ තව අවුරුදු කිහිපයක් යනකොට 20 30ක් යනකොට ජනගහනය අඩු වෙන්න පටන් ගන්නවා. ඒතකොට මිනිස් ශ්‍රමය නැති වෙනවා. මිනිස්සු මේ පිටරටවල යනවා. ඒකින්ද මේ ඉන්න අයගෙන් මේ රටට හොඳ සේවයක් ලබා ගන්න අපි කවුරුත් ඒ සඳහා කැප වෙමු. අපේ සෞඛ්‍ය අපි ආරක්ෂා කරගමු. බොහොම ස්තුතියි.